4ක් ඥාන දර්ශන ඇති. එහි නැත්නම් 77ක් ඥාන දර්ශන ඇති. මේ පටිච්චසමුප්පාදයේ යම් කෙනෙක් දැක්කේ නැත්නම් ඔහුට නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියලා දේශනා කළා. දැන් නිවන් දකින්න මාර්ගය දකින්න ඉස්සෙල්ලා ওই ලෝකයේ පෙන්නපු තව ක්‍රමයක් තමයි අපි කිව්වේ ඉතලා පටිච්චසමුප්පන්න ක්‍රමය කියලා. ලෝකේ විද්‍යාමානයේ යමක් නැත්නම් සියලුම ලෝකයේ තුල අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේ සම්පින්ඩණයේ තුල තියෙන 12 ආකාරය තුල තමයි මේ 12 තුල තමයි ලෝකේ සියල්ලම සිද්ධ වෙන්නේ දකින්නේ ඔක්කොම තියෙන්නේ. මේ ටිකෙන් පිටස්තර ලෝකයා පනවනවා කියෝ පනවන්න කිසි දෙයක හේතු නැහැ. නා අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ඔය ලෝකේ ඉතුරු 11ම තමයි අපිට ලෝකේ හටගන්නේ වගේ. අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් පහළ වෙන්නේ ලෝකේ. සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේ ටික පහළ වෙනවා. ඔයාට නාම ධර්ම සහ රූප ධර්ම කියලා තියෙනවා. ඔය ලෝකේ කියන්නේ ඔච්චරයි. එහෙනම් ලෝකේ දැනගෙන ලෝකේ හටගන්න හැටි දැනගෙන ලෝක නිරෝධය දැනගෙන ලෝක නිරෝධ මාර්ගය අනුගමනය කළා විදුනොත් ඔහුට නිවන් දකින්න පුළුවන්. කොයිට පිටස්තර ක්‍රමයක් අතීතයේත් නෑ දැනුත් නෑ මතුවරත් නෑ. තව ක්‍රමයක් කියලා කිව්වොත් ධර්මයට විරුද්ධ එකක් කියන්නේ. ඔයිට විරුද්ධ එකක් මිසක් ධර්මානුකූල දෙයක් නෙමෙයි. සංඛාර දැනගනී සංඛාර වලට හේතුව දැනගනී. සංඛාර නිරෝධය දැනගනී සංඛාර නිරෝධ මාර්ගය දැනගනී. ඔන්න නිවන් දකින්න එක ක්‍රමය. විඥාන දැනගනී විඥාන වලට හේතුව දැනගනී. විඥාන නිරෝධය දැනගනී විඥාන නිරෝධ මාර්ගය දැනගනී. නාම රූප දැනගනී නාම රූප වලට හේතුව දැනගනී. නාම රූප නිරෝධය දැනගනී නාම රූප නිරෝධ මාර්ගය දැනගනී. සලආයතන දැනගනී සලආයතන වලට හේතුව දැනගනී. සලආයතන නිරෝධය සහ සලආයතන මාර්ගය දැනගනී. ඒ හතරෙන් දකින්න සලආයතන. ස්පර්ශයට හේතුව ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිරෝධ මාර්ගය. ඔය හතර දැනගන්න ඕනේ. වේදනාවට හේතුව වේදනා නිරෝධය වේදනා නිරෝධ මාර්ගය. ඔය තව ක්‍රමයක්. තණ්හාවට හේතුව තණ්හා නිරෝධය තණ්හා නිරෝධ මාර්ගය. මේ තව ක්‍රමයක්. උපාදානයට හේතුව උපාදාන නිරෝධය උපාදාන නිරෝධ මාර්ගය. ඒ තව ක්‍රමයක්. භවයට හේතුව භව නිරෝධය භව නිරෝධ මාර්ගය. ජාතියට හේතුව ජාති නිරෝධය ජාති නිරෝධ මාර්ගය. ජරා මරණ වලට හේතුව ජරා මරණ නිරෝධේ ජරා මරණ නිරෝධ මාර්ගය. ඔය ටික තුලයි නිවන් දකින්න මඟ තියෙන්නේ. ඔය 11ට 4 ඥාන 44ක් ඒවලට පහල වෙනවා 11 4 44ක්. ඔන්නේ ඥාන 44 නැතුව යම් කෙනෙකුට නිවන් දකින්න බෑ. නිවන් දකින්න මඟක් නැත්නම් ඔන්න ඔය ඥාන 44 තුලයි. සංඛාර මොනවද සංඛාර කියන්නේ? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා හඳුන්වනවා ඒක. කයින් කරන ක්‍රියාකලාප ඒ වගේම මුල් කරගෙන හටගන්න එකක්. වචනේ මුල් කරගෙන හටගන්න ඒවා කියනවා වචී සංකාර. හිත මුල් කරගෙන හටගන්න වේදනා සංඥා ආදී කියනවා මනෝ සංකාර. ඒ සංකාර හඳුනා ගන්නවා. කල්දිගෙන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර තව ක්‍රමයකට බෙදලා පෙන්නනවා. ඉතින් මේ ආකාරයෙන් සංඛාර හඳුනාගත්තාම සංඛාර වලට හේතුව මොකක්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ කියන එකම දැනගන්න ඕනේ ඉවසලා. ඕ සංඛාර වලට හේතුව. සංඛාර නිරෝධය කරන්න ඕන නම් අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංඛාර නිරෝධ වෙනවා. වෙන ක්‍රමයක්. සංඛාර නිරෝධ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සංඛාර පිළිබඳව සංඛාර හැටියට දැනගැනීමේ සම්මාදිටියක් වෙනවා. මේ අවිද්‍යාවපත්තේ සංඛාර වේගය දකින්න සම්මාදිට්ඨියක් වෙනවා. අවිද්‍යාව නිරෝධයෙන් සංඛාරයෙන් නිරෝධ වේගයෙන් සම්මාදිට්ඨියක් වෙනවා. එහෙනම් මං කලේ යුත්තේ මොකද්ද? අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංඛාර නිරෝධ කිරීමේ වැඩ පිළිවෙලයි මාර්ගයක් වෙනවා. මෙන්න සම්මාදිට්ඨිය අපේ. මෙන්න අවිද්‍යාව සංඛාර පිළිබඳ සම්මාදිට්ඨිය. ওই සම්මාදිට්ඨිය පහළ වුණා නම් ඔයිට අනුකූල සංකල්පනා ගොඩනගා ගන්න ඕනේ. මේ සංඛාර පහළ වෙන්නේ අවිද්‍යාවයි. මොකක්ද අවිද්‍යාව කියන්නේ? නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් මං යම් කිසි වැඩක් කරනකොට හිත කය වචනේ පෙළඹෙව්වද? පෙළඹවන්නේ හේතු නාද? වටිනවා කියන යමක දෘෂ්ටියක් මුල් කරගෙන.
යමක් කරන්නයි හිත කය වචනේ මෙහෙයවි. යම් කිසි ඵලයක් බලාපොරොත්තු වෙයි. බලාපොරොත්තු වෙන ඵලේ සාරවත් දෙයක්ද නැද්ද? සාරවත් කියලා හිතක් තිබුණා නම් අවිද්‍යාව නිගමනය. එන්න අවිද්‍යාව පත්‍ය සංඛාර වෙන්නේ නැහැ. සාරවත් කියන හිත තියෙනකම මට මේක අලික් කරන්න බෑ. නෑ යනවා එනවා කියලා මේක අයින් කරන්න බෑ. අත අකුලනවා අත දිගාරනවා කියවට මේ කාය සංඛාර අයින් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඇයි අත දිගාරින්නේ? ඇයි අත අකුලන්නේ? ඇයි යන්නේ? ඇයි ඉන්නේ? ඇයි එන්නේ? ඇයි මේ කාය ක්‍රියාත්මක කරන්නේ? ඇයි නවත්තන්නේ? ඇයි මේවා කරන්නේ මෙහෙම? ඇයි වටපිට බලන්නේ? මෙන්න මේ මනස ඉහෙන් ඉන්නකොට පේනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර ගොඩනගෙන හැටි. ඔය කාය සංඛාර ගොඩනගෙන හැටි. මනස ඉහෙන් ඉන්නකොට මොකද වටපිට බැලුවේ? මොකද්ද හේව්වේ? මොකද යොමු කළේ මනස? ආන් අපි එල කරලා බලනකොට පේනවා මොනවා හරි එකක් බලන්න යොමු කළා. මොකද යොමු කළේ? ඇයි තව වාරක් යොමු කළේ? ප්‍රියයි මනාපයි කියලා අභ්‍යන්තරයේ හිතලා අභ්‍යන්තරයේ මතුවනා එක. බලපං ආයි හැර. දුන්නා එක. මොකද්ද මේ ප්‍රිය මනාප වටනා වශයෙන් ගත්තා අවිද්‍යාවේ නිගමනයේ මේ ලෝකේ පැවැත්මේ මොනවා හරි. යම් රූපයක් දිහා බලලා ඒක ප්‍රියයි මනාපයි කියලා අරගෙන ඒ ප්‍රිය මනාපේ භුක්ති විඳින්න නේද මේ බලන්නේ. ඒ ප්‍රිය මනාපේ අසුරු ගන්න මේ යන්නේ. මේ ඉන්නේ ඒකට නේද? මෙන්න මේ විදිහටයි බලන්න පුරුදු වුණොත්. අපි දකින්නවා ඕන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මොකද උනේ? මේ ලෝකේ පැවැත්මක් වටිනවයි කියලා අරගෙන ඒ පස්සේ හඹා යන්නයි මේ ක්‍රියාකලාපේ ගෙනියන්නේ. මෙන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වටිනවා කියන දෘෂ්ටිය අරගෙන ඒ පස්සේ යන සංකාර කොට නැගෙන හැටි. දැන් අවිද්‍යාව යන සංකාර වලට හේතුව දැක්ක. කාය සංකාර වලට හේතුව. වචන කතා කරනවා. හරි පියමනාපේ කතාවට වැස්සා මොනවාද බොරු කේලම් පරුස වචන ප්‍රලාප ඔවා තමයි මේ යන්නේ. මොකද හේතුව? මම බලාපොරොත්තු වෙන යම්කිසි මාධ්‍යයක් තියෙනවා. ඒ මාධ්‍ය ඉෂ්ට කරගන්න බැරි වීමේ තියෙන අමාරුවට හෝ ඉෂ්ට කරගැනීමේ තියෙන ආශාවට හෝ ඇලීම ගැටීම මුලාව මුල් කරගෙන මේ කතාව නැගුණේ. ඒකට නම් මේ කතා කරන්නේ. අවිජ්ජාපත්‍ය වචී සංඛාරා. වෙන කියලා තියන්නේ ඒක. අවිජ්ජාපත්‍ය සංඛාරා විග්‍රහ කරලා ගන්න ඕනේ. තොරතෝන් කියන්නේ කියෝන. මොකද කියවන්නේ? අවිජ්ජාපත්‍ය සංඛාරා නේ වචී සංඛාරා. හරි ආසයි කියෝයි. මොකද්ද කියන්නේ? ආස්වාදයක් ලබනවා. කියෝනේ. මොනවා කියලාද? බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, ප්‍රලාප කියලා ආස්වාදයක් ලබනවා. ඔන්න ඔය ආස්වාදයේ හිත තියාගෙන ඉන්න තාකල් මේ පැවැත්ම තුල තියෙන යමකට. ඔහු ප්‍රිය කළා. ඇයි ප්‍රිය කළේ? ඒක හොඳයි කියලා හිතාගත්තා. සාරයි කියලා හිතාගත්තා. මේක අවිද්‍යාව නිකපොත. අන්න අවිද්‍යාවත්‍ය වචී සංඛාර ගොන්නගෙන. නවත්තන්න බෑ එක එක දිහා හිතනවා. එක එක හිතවිලි එනවා. ඒ පස්සේ හඹා යනවා. ආස්වාද විඳ හිතනවා. මොකක්ද නිසාද? ඒ හිතවිලි වලට යොමු වෙච්ච මූල ධර්මයක් ඇද්ද මුලක් ඇද්ද මේ ලෝකේ පැවැත්මක. ඒක ප්‍රියයි මනාපයි යහපතයි කියලා අවිද්‍යාවෙන් නිගමනය කරනවා. ඒ නිගමනයේ තියෙන තාක්කල් අපිට නවත්තන්න බෑ. ඒ පස්සේ හිතන්නේ. කවදා හරි අපි ප්‍රියමනාපයි කියලා ගත්තේ අසාර දෙයක් කියලා හිතන් ධර්මානුකූලව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා දැක්කදාට අර හිතවිලි නවත්තන්න ක්‍රියා නවත්තන්න කතා නවත්තන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මොකද අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. අන්න දෙවෙනි එක දැක්කා. අවිජ්ජා පත්‍ය සංඛාරා දැක්කා. අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙන හැටි දැක්කා. දැන් මොකද කරන්නේ? ඒකට මාර්ගය මොකද්ද? අවිද්‍යාවේ ආදීනව. විද්‍යාවේ ආනිසංස. මනසේ සිහි කරලා. ඒ දෙයට දාලා හිටන් ඒ ආදීන වෙන්නේ නැහැටි. අවිද්‍යාවේ නිගමනේ එන හැටි. බලන්න පටන් ගත්තා නා. අපි දකින්නවා මෙන්න මේ ක්‍රියයි මනාපයි යහපතයි කියනවා අවිද්‍යාව නිසා තමයි. අවිද්‍යාවේ නිගමනේ නිසා තමයි. මේ හිතවිලි ක්‍රියාවදන් ගොඩනගනකා ඒ පස්සේ හඹා යන්නේ. එහෙනම් මම මේ ගොඩනගාගෙන යන ඒ බලාපොරොත්තුව සාර්ථක එකක්ද හාරවත් එකක්ද? ඒක අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක එහෙම බැලුවා නම් අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව පහළ වෙච්ච ගමන් මොකද වෙන්නේ? අවිද්‍යාව නිරෝධයි. අවිද්‍යාව නිරෝධ නම් සංකාර නිරෝධ කරන නමුතු කරන්න දෙයක් නැහැ. යන්න තිබිච්ච හේතුව ක්‍රියයි මනාපයි කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය විදිලා කියන යථාබෝධින් විද්‍යාව පහළ වෙලා අවිද්‍යාව නිරෝධ නම් සංකාර නිරෝධය හේතුව නැත්නම් ඵලෙ නෑ. ඊමත් අසති දන්න හොත්. ඔන්න ධර්ම මාර්ගය. ඉතින් ඕක පැත්තකින් තියලා ඉවරලා හිටම යනවා මිරිකනවා හෙල්ලෙනවා කියලා හරියයි. ඒක මොකද්ද? සංකාර වලට හේතුව දැක්කද? සංකාර නිරෝධය දැක්කද? මාර්ගය දැක්කද? චතුරාර්ය සත්‍යයට අනුකූලව සංකාර කියලා හතර ආකාරයේ දකින්න ඇති කෙනෙකුට වෙන ක්‍රමයකින් නිවන් දකින්න බෑ. අතීතයේ යම් කෙනෙක් සංකාර දැකලා සංකාර වලට හේතුව දැකලා සංකාර නිරෝධය දැකලා සංකාර නිරෝධ මාර්ගය අනුගමනය කළා නම් සංකාර නිරෝධ ක්‍රියාවල දැම්මන. සංකාර නිරෝධයේ විඥාන නිරෝධයි නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයි එකක් නැහැ අනික නේ. නෑ ස්පර්ශත් නිරෝධයි වේදනා තණ්හා උපාදාන භව ජාති ඔක ජරා මරණ ඔක නිරෝධයි.
අන්න නිවන් දැක්ක. අතීතයේ යම් කෙනෙක් නිවන් දැක්කම සංඛාර තේරුම් අරන් ඔය ක්‍රමෙ මිස වෙන ක්‍රමයකින් නෙවෙයි. මතු අනාගතයේ යම් කෙනෙක් නිවන් දකින්නවා නම් සංඛාර මුල් කරගෙන යථාර්ථය දැකලා ඔය ක්‍රමෙ මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි. දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් නිවන් දකින්නවා නම් සංඛාර මුල් කරගෙන දැකලා යථාර්ථය දැකලා ඔය ක්‍රමෙ මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි කියලා දැක්කනම් සංඛාර මුල් කරගෙන ඥාන හදා පහළ වුණා. ඔනේ සත්‍ය ඥානයන්ගෙන් ඔහුට පුළුවන් සැක ඇරලා නිවන් දකින්න. ඔන්න ක්‍රියාකලාප දැකලා නිවන් දකින්නේ. ඔය ක්‍රමයේ හැරෙන්න තව ක්‍රමයක් අතීතයේත් නෑ අනාගතයේත් නෑ දැනුත් නෑ. ඔන්න ඕක දැනගත්තා නම් අතීතයේ නෑ අනාගතයේත් නෑ දැන් යම් කිසි ආකාරයකින් දැනෙන නුවණක් තියෙනවා නම් මේකේ තල්ලන්න දෙයක් නෑ වටනකව උද්දාමින්න දෙයක් නෑ. දැනගත්තා නම් වැඩි කරගත්තා මිසක් ඊට වඩා මට මේක මම මෙහෙම එකක් දන්නවා කියලා උද්දාමින්න ගියා නම් එතනම ඔහු සූක්ෂමන් වන්හාවට ඇල්ලුණා. එහෙනම් ඒකත් උපාදාන වශයෙන් අල්ලන්න දෙයක් නෑ දැනීම. මෙන්න මේක දැනගත්තා නම් කොතනද දැනන්නේ ඔක්කොම ඉවරයි. මෙන්න නිවන මත. විඥාන දැනගනි විඥාන වලට හේතුව දැනගනි. විඥාන නිරෝධය දැනගනි විඥාන නිරෝධ මාර්ගය දැනගනි. ඔන්න ඔය හතර දැනගන්න ඕනේ විඥාන තුලින් නිවන් දකින්නවා. විඥාන යථාර්ථයේ විඥාන පිළිබඳව වතහාගෙන නිවන් දකින්න නම් ඔය හතර ක්‍රමී දැනගන්න ඕනේ. විඥාන කොහොමද? මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන අවිද්‍යාව සහගතව පහළ වෙලා තියෙන තාකල් මේකෙන් බේරෙන්න බෑ. ඒකේ ඇලීමෙන් ගැලෙන්න බෑ. චක්කු විඥාණයෙන් ගැලවෙන්න බෑ, සෝත විඥාණයෙන් නිදහස් වෙන්න බෑ, ගාන විඥාණයෙන්, જીවහා විඥාණයෙන්, කාය විඥාණයෙන්, මනෝ විඥාණයෙන් නිදහස් වෙන්න බෑ. මොකද? අවිද්‍යාව සහගත නිසා. විඥානයේ විපාකයක්. හැබැයි අවිද්‍යාව සහගතව આવොත් ඒක සසර ගමන්ට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේකයි විඥානයේ සසර ගමන්ට හේතු වෙන විඥානය ගොඩ නැගින්නේ. අනේ විඥාන දැනගන්න. ඒ බඳු විඥාන වලට හේතුව දැනගන්නවා. මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වෙනවා. අවිද්‍යාව නිසා වෙච්ච දේ සංඛාර නිසා විඥාන කොට නැවුක. ඔන්න සංඛාර වලට හේතුව. දැන් මේ විඥාන වල තියෙන මේ බැඳෙන ගතිය නැති කරගත්තොත් විඥාන වලට තියෙන චන්දරාගය දුරු කරගත්තොත් සසර ගමනට හේතු වෙන විඥාන කෙරෙන නිරෝධයි. ඒකයි මම කරගත්තේ. ඊළඟ මේ විඥාන නිරෝධ කරගත්තොත් සාන්තයි ප්‍රණීතයි නිවන. මගේ පරමාර්ථය ඒක නා. ඒ විඥාන නිරෝධ කරන මාර්ගය මොකද්ද? අනු දැනගන්න. අවිජ්ජාතේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. ඒ තියෙන මාර්ගය. අවිද්‍යාව තේසයක් නැතුව විරාගයට නිරෝධයටපත් කරන්න පුළුවන් නම් සංඛාර නැහැ. සංඛාර නැහැ විඥාන කොට නැගින්නේ නැහැ. ඔන්න විඥාන වලට හේතු. විඥාන වලට ආහාර දෙන තාකල් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා ආහාර දෙකක් කොට නැගිනවා. ඒක හේතුඵලය. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාර කියන ආහාරය දුන්නේ නැහැ විඥානේ පවතින විදිහක් නැහැ. අනේ මට විඥානේ එපා එපා කියවට හරියන්නේ නැහැ. විඥානේ එපා නම් විඥානේ කරදර නම් විඥානයේ හේතුව දැකලා ඒ හේතු වෙන ආහාරය දුරු කරපු දාට විඥානේ පවතින්නේ නැහැ කවුරු කිව්වා. අනේ මට විඥාන දිවේවා කිව්වත් දැන් හිතින්නේ නැහැ. මොකද හේතුවර ඵලයයි හේතු නිරෝධන ඵල නිරෝධයි. ධර්මයේ හේතුඵලවාදී ඕකයි. එහෙනම් අපි දැනගන්නවා විඥානයක් මට එපා නම් මොන විඥානේද? පේන එක නැති කරන්න බෑ. ඉන්නකම් පේනවා. පේන එක පස්සේ ආස්වාද වශයෙන් හඹායන මානසිකත්වයක් තියෙනවා පෙනීම මුල් කරගෙන. අන්නේ හඹායන එකයි නැති කරගන්න ඕනේ. ඒක නැති කරගන්න මොකද කරන්න ඕනේ? ඇයි හඹායන්නේ? ඇයි මේ චක්කු විඥාන පස්සේ යන්නේ? ඇයි චක්කු විඥාන ගොඩනගන්නේ? අවිද්‍යාව සහගතව. මේ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියන දෘෂ්ටියෙන් ඒ දේ බල බලා යනවනම් ඒ බලන සාකල්පෙ දෙන අවිද්‍යාව සහගත වන්නා වූ සංකාර ගොඩනගෙනවා. මොන සංකාරද? දර්ශනේ මුල් කරගත්තු සංකාර. ඒකට අවශ්‍ය වෙන ඇහැ අත්තරින්න බෑ. ඒකේ බැඳිලා ඉන්න එක. මනවතෙන් රූප වශයෙන් ආව චන්දරාගී තියෙන තාකල් ඇහැ අයින් කරගන්න බෑ. ඇහැ පාවිච්චි කරන් හිතනවා ඒකට. ඒ තාකල් ඇහෙන් මිදෙන්න බෑ. නෑ ඇහෙන් මිදෙන්න ඕන නම් චක්කු විඥාණයෙන් මිදෙන්න ඕන. චක්කු විඥාණය කිව්වේ අවිද්‍යාව සහගත විඥාණයෙන් මිදුණාට පස්සේ පෙනීම තියෙයි මතු හටගන්න හේතුව ඉවරයි. දැන් මතු හටගන්න හේතුව මොකද්ද? පෙනීම කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද? ඒ උපාදානය. මෙන්න උපාදානයේ නිරෝධකල භව නිරෝධය වර්ධ දැන් ජාති නිරෝධය. එහෙනම් ඇස් ජාති ඉවරයි. මෙන්න ක්‍රමය. මේ ක්‍රමයෙන් දැනගෙන එහෙනම් විඥාන නිරෝධය දක්වා විඥාන නිරෝධ මාර්ගය මොකද්ද? විඥානීය ආදීනව බලන්න ඕනේ. අවිද්‍යාවෙන් දොට නැගී විඥානීය ආදීනව බලන්න ඕනේ. ඒ ආදීනව සිහි කරනකොට වෙන්වීමේ ලබන්නා විමුක්තිය අනිසංස බලන්න ඕනේ. ඒක සිහි කරමින් ඊට අනුකූලව යථා සම්මාදිට්ඨියෙන් කටයුතු කරනකොට අන්න ඒ පිළිබඳ සම්මාදිට්ඨිය පහළනවා. මොකද්ද? විඥාන පිළිබඳ සම්මාදිට්ඨිය. ඒතර අපිට එනවා නිගමනය. මේ විඥානීය පිළිබඳ සම්මාදිට්ඨිය එනකොටම මොකද වෙන්නේ? ඒක ඇසුරු කරන්න යනවා නම් ඒකෙන් කාමයේ ඇසුරු කරන්න යනවා නම් මේ චක්කු විඥානීය මුල් කරගෙන මෙන්න මේක අපිට මහ නරකට වෙනවා විනාශයටපත් වෙන හේතුවක් වෙනවා.
අනේ දැනගන්නවා ඒක. විඥානේ හටගන්නදී. අවිද්‍යාව සහගත විඥානයේ තිබුණොත් මොකද වෙන්නේ? ඒකේ චන්දරාගයක් යන්තාවක් බැඳිලා තියනවාද? ඒ තාකල් මේ විඥානේ නිරෝධ කරන්න බෑ. ඒකට ආහාර දෙන්න තාකල් එක වැඩිනවා. නෑ විඥානේ දකින්නවා. විඥානීට හේතු දකින්නවා. විඥාන නිරෝධ කළා නම් මොකද වෙන්නේ? චන්දරාගය නිරෝධ කළොත් විඥාන නිරෝධයි. පෙනීම තියෙනවා. කහට නෑ. කාට වුණොත් විඥාන වෙනවා. කාට නැති කළොත් චිත්ත ඉතුරු වෙනවා. ආරම්මන විඥාන ලක්ෂණය ඉතුරු වෙනවා. විවිධාකාරදී දකින්නවා. දැක්කට ආගන්තුක උපක්ලේශයන්ගෙන් කේශ ගණිත විඥානේ ඉවරයි. එහෙනම් අවිද්‍යාව සහගත විඥානේ ඉවරයි. අන්න අවිද්‍යාව සහගත විඥානේ ඉවරනා නම් සතර ගමන්ට හේතු වෙන විඥානේ කියලා ඉවරයි. අන්න විඥාන රෝධි. මේ මාර්ගය බලන්නේ කොහොමද? විඥානීය ආදීනව බලනවා. කෙලෙස් සහගත විඥානීය ආස්වාදයන්ගේ බැදි බැදි යන එක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර වූ වැඩ පිළිලක් කියලා දැක්කහම යලි යලි සිහි කරනකොට අව්‍යාපාද සංකල්පනා නැගිනවා. ඒකට විරුද්ධ වෙන ප්‍රශ්න වලට ගැටෙන්නේ නැහැ. කවුරු හරි මොකක් හරි බල බලා ඉන්නකොට කවුරු හරි වහ ගන්නවා වගේ. ආයෙත් බලයන්. බෑ යන්නේ. එපා බලන්තු. එහෙනම් ගහලා මරලා දානතෝ කියලා හිතෙනවා. ගැටෙනවා. මොකද මේ? මට ඕන එක බලන්න දෙන්නේ නැහැ. අන්න ප්‍රශ්නේ මතුවෙච්ච. පොඩි වේදනාවක් නෙමෙයි යෝ. හරි අමාරු වේදනාවක්. අර රූපවාහිනිය යන්ත්‍රේ මොකක් හරි පෙන්න ඉස්සරහට කවුරු හරි කිව්වොත් එහෙ කෑ ගහන්නේ. දැන් මොකක් නිසාද කෑ ගැහෙන්නේ? ඒක බලන්න තිබිච්ච ආසාවේ චන්දරාගය නිසා චන්දරාගයට විරුද්ධ පහරක් දෙනකොට ගැටිලා. ඔන්න ඇලීම තියුණා. ඒකට බල බලා ඉන්නකම් විරුද්ධයක් ආවම ගැටුණා. ඇලීමයි ගැටීමයි. මේ මුලා වෙවි ඒක දිහා බලා ඉන්න මොන හරියක් ඇදුවා. ඒකේ නිවනක් නැහැ. ඒක පැවැත්මට හේතුකාරකයක් ගොඩනගන්න. අසාරය ගොඩනගන වැඩ පිළිලා කරගෙන යනවා. සංකාර නැමැති ආහාරය ගොඩනගනවා විඥානවල. අන්න දැනගත ආදීන. එහෙනම් මේ විඥානේ නිරෝධ කරලා නම් බලාපොරොත්තු නිරෝධ කරා මට මොකද ඕක බලලා. වහගන්න තියාගන්න මම කොහෙද? ඔය ටීවී රූප වාහිනිය අතරත් එක මගේ සම්බන්ධයක් නෑ. ඔය නාට්‍යයත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. ඔබට වහන්න ඕන වහගෙන ගෙනියන්න ඕන නම් ගෙනියපන් මගේ මොකද? කො ගැටි? කො ඇලීම? ඇලීමයි ගැටීමයි මුලාවයි තුනම ඉතරයි. ඇත්ත දැක්කම. ඊළඟ යාට රූප වාහිනිය අතරින් ඕනකමක් තියෙනවා. ඒකට ඒක ඕනේ. මත වැඩි රූප වාහිනිය මොනවද කරගන්නේ? විඥාන වලට කුණු ආහාර පුරවන්නේ. දර්ශන විඥානයේ කුණු ආහාර පුරවන ආහාර මට ඕනේ. අන්න විඥාන නිරෝධය දැක්කා මාර්ගය දැකලා අර කරනවා. හිංසා පීඩා කරන එකත් ඉවරයි, වෛර කරන එකත් ඉවරයි. කාම වශයෙන් ඇලෙන එකත් ඉවරනම් ඒ සංකල්පනාවත් ඉවරයි. අව්‍යාපාදෝ ඒ අවිහිංසා සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, නිකම්ම සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්පෝ. ඕ මාර්ගාංග. ඉතින් මොකද වෙන්නේ? බොරුවෙන් කේලමෙන් පරසයෙන් ප්‍රලාපයෙන් කතා කරන එකක්වත් හිතුණාද ඒක වැඩක් නැහැ කියලා අත්හැරියේ පස්සේ. මුසාවාදා වේරමණි, පිසුනාවාචා වේරමණි, පරසාවාචා වේරමණි, සංකප්පලාපා වෙනවා හතරම ඉවරයි. අයං උච්චති බිකේ සම්මා වාචා. ඔය සම්මා වාචායකින් හපුවේ. ආ මාර්ගාංග. ඕක ලබා ගන්න ওই දර්ශනීය ලබා ගන්න කරන යම් වැඩ පිළිලා තිබුණා. ඒ ඔක්කොම ඉවරයි. සම්මා කම්පන්තික බෑ. ඒ ලබා ගැනීමට අපි ජීවිතේ පවත්වනවා නම් ජීවිතේ ගත කරනවා නම් ඒ සඳහා කැප කරනවා නම් ඒකත් ඉවරයි. සම්මා ජීවිතයත් ඉවරයි. ඒ සඳහා උත්සාහය කරනවාගේ ගොඩනගන්න උත්සාහය කරන ඒ උත්සාහයත් ඉවරයි. එහෙනම් මිත්‍යා වායාමයත් ඉවරයි. සම්මා වායාමයටපත් වුණා. දැන් ඒක හොඳයි කියනවා මිත්‍යා සතිය මොට වෙච්ච එකක් නෑ. සම්මා සතියෙන් දැක්ක හරයක් නැති සසර ගමනට හේතු වෙන දුක් ගොඩක් කියලා. පළවෙනි සම්මා සතිය පහළ. ඇලින එකක් තිබුණා නම් ඉවරයි, ගැටෙන එකක් තිබුණා නම් ඉවරයි, මුලාවක් ඉවරයි, ඇලීමයි ගැටීමයි මුලාව වෙන එතන. ආනින්ජාවි සමාධිය සම්මා සමාධිය. පාගංගක් ආර්යත්වාංග සමාධිය. ඔලෝක වඩන්න කිව්වා ඔය විදිහේ. අන්න මාර්ගය. ඔය මාර්ගය වල හිටන් ඕකෙ මිදෙනවා මිසක් අතීතයේ අනාගතයේ දැනුත් වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ. ඔන්න ඔය ක්‍රමය ආර්ය මාර්ගය. ඔය ක්‍රමයට පරිත්‍යාගයෙන් දැනගන්න ඕනේ විඥානියත් විඥානයේ හේතුවක් විඥාන නිරෝධයක් විඥාන නිරෝධ මාර්ගය. හතර දැනගත්තා නම් ඕකේ පුළුවන් නිවන් දකින්න. ඔය ගත්තේ ඇහැ විතරයි. මේ කන්ට ඇහෙනේවා, නාසයෙන් දැනෙනේවා, දිවට දැනෙනේවා, කයට දැනෙනේවා පිළිබඳවත්. ඔයන් සාරින් හිතලා හිටන් පංචේන්ද්‍රියන්ට සම්බන්ධ ඔය විදිහට හිතන්න පටන් ගත්තා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා පංචකාමයේ ඉවර වෙනවා. පංචකාමයේ යම් තැනක නැද්ද? හිඳීගෙන යනකොටම කාමච්ඡන්දය ඉස්සෙල්ලා ඉවර වෙනවා. හිඳීගෙන ඉවර වෙනකොට කාම රාගය ඊළාට ඉවර වෙනවා. කාම රාගයෙන් මිදුනහම රාගකේ නිබ්බාන. එතන ගැටීමක් තියලා දේශකේ නිබ්බාන කියලා. මෝහයක් තියලා මෝහකේ නිබ්බාන නිවන පු. නිවන් මාර්ග. ඉතින් ඔක ඉගෙන ගන්න එකක් නෙමෙයි දැනගන්න එක. සතර සතිපට්ඨානෙ ඔතන තියෙනවා. සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉස්තිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතිස් බෝධි වාක්‍ය ධර්ම වැඩිලා නිවන් දකින්න ඔය චේතනෙ. ඉගෙන ගන්න එකක්වත් ඔතන එක භාෂාපදයක්වත් ඔතන. ඉතින් අපි දකින්න නිවන් දකින්න කල යුත්තේ ඒකයි කියලා.
ඉතින් මේ විදිහට මේ පරිසරයේ තුලින් හතර සතිපට්ඨානෙ වැඩෙන්නේ කොහොමයි? සත්‍විස් බෝධිපාක්ෂි ධර්මව පරිසරයේ තුලින් යථාර්ථ දෙන්න වළඳ වල උකරන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන්ට එකතු වෙනවා දැකලා ඔය මනසියෙන් ඉඳලා වික්‍රමිත කළොත් ඔය ඔක්කොම වැඩි. මේ උතරින් නිවන් දකින්න මිස භාෂාවක් ඕනේ නැහැ නිවන් දකින්න. ඉගෙන ගන්න ඕනේ නැහැ. භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහැ නිවන් දකින්න. දකින්නවා දුක් වශයෙන් දකින්නවා අනාත්ම වශයෙන් දකින්න ඒ ගැන කියනවා. අනිත්‍ය වශයෙන්ම කියනවා. අනිත්‍යයි කියලාම දුකයි කියලාම අනාත්මයි කියලාම භාවිතා කරනවා. බොරු නැහැ, කේලම් නැහැ, පරසවත්ත නැහැ, පලාප නැහැ, සම්මා වාචා. අනිත්‍ය වශයෙන් දැක ගන්න, දුක් වශයෙන් දැක ගන්න, අනාත්ම වශයෙන් දැක ගන්න හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා. සම්මා කම්මන්ත. අපේ ජීවිතේ ඒකට කැප කරනවා. සම්මා ආජීව. ඒ සඳහා උත්සාහ කරනවා. ඒ පූර්ණ ප්‍රතිඵල ලැබෙනවා. සම්මා වායාම. ඒ සඳහා සතිය පිහිටවනවා. සම්මා සතිය. ඒතර ඇලීම් ගැටීම් මුලාව ඉතුරු වෙනවනේ. ආනින්ජාවි සමාධිය නැගිලා සම්මා සමාධිය නැගිනවා. ඔන්න හරියට ආයක මාර්ගය. ඉතින් ওই ටික පූර්ණ වෙනවා. ඔය භාවනා කරගෙන යනකොට. ඉතින් ওই ටික දැනගෙන ඕනේ. ඒතකොට අපි දකිනවා උපාදානිය දැක්ක, උපාදානියට හේතුව දැක්ක, උපාදාන නිරෝධය දැක්ක, උපාදාන නිරෝධ මාර්ගය දැක්ක. හතර ආකාරයෙන් ඕක දැකලා ඕක බලාගෙන යනකොට උපාදාන නිරෝධයෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනාම දකින්නවා පෙරවට මනස කිසිම නිදහසක් නැහැ, ස්පාසුවක් නැහැ. එහි ඇලිනවා, මෙහි ඇලිනවා, ඒ පස්සේ යනවා, රූප පස්සේ යනවා, ශබ්ද පස්සේ යනවා, ගන්ධ පස්සේ යනවා, රස පස්සේ යනවා, ස්පර්ශය පස්සේ යනවා. හිතවිලි ඕක රොත්ත බුරුත් වෙනවා, කෙලවරක් නැතුව. හිතවිලි සාහනයක් නැහැ. අසහනී පීඩිත වෙලා කෙලවරක් නැති ප්‍රශ්න. ඔක්කොම නිදහස්. නිදහස් වෙනාම දකින්නවා පෙර තිබුණ සත්‍ය කො දැන් නිදහස් වෙලා ගියා. පාවිලා ගියා වගේ මාස ඔක්කොම හිස් වෙලා යනවා. නිදහස් වෙනාම දකින්නවා. අන්න අල්ලාගත් ඒවාත් දැල්ලා ගියා. යම් අත්තරීමක් ඇද්ද, නොයල්මක් ඇද්ද, විදීමක් ඇද්ද? ඒ නිවනයි. ඉතින් නිවන දකින්නවා තමයි. කාගෙවත් අහන්නේ දැන් ඉතින් මම මෙච්චර කල් වෙලුවා දැන් නිවන් දැකලාද කියලා. මේ මොඩකම රහනවා නම් මිස Taman දැකලා යන ඉස්සේ කාගෙවත් අහන්න දෙයක් නෑ. කර්මස්ථානේ හරිනම් මේ කියා දුන්නා නම් හරියට අනුගමනය කළොත් හේතුවට අනුකූල ඵලී ලැබෙනවා. ලෞකික හේතු නිරෝධ කරන්න යම් හිටි හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වශයෙන් ඒක නිරෝධ වෙනවා. ඒතර සාන්තව ප්‍රණීතව නිදහස් භාවයේ හිත පිහිටනවා. ඕක කාගෙවත් අහන්න දෙයක් නෑ. උපාදාන නැද්ද කියලා. Tamanටම තේරෙනවා. පෙර රූප බලනකොට මගේ හිත ඇදී යනවා. කොහො දැන්? ඒව අසාරයි කියලා වැටහෙනවා. ඒ දැන් ඉස්සර වගේ ඇදින්නේ නෑ. පෙර ශබ්ද ඇහෙනකොට ඒවට හිත ඇදිලා යනවා. කොහො දැන් ඇදිනවා? පෙර ආග්‍රහණ කරන සුවඳ එනකොට ඇදෙනවා බැඳෙනවා. කොහො දැන් ඒක? පෙර රසයක් දැනෙනකොට ඒකට ඇදෙනවා බැඳෙනවා. කොහො දැන් ඒක ඇති? පෙර පහසක් එනකොට ඒ පස්සේ එනවා. හඹා යනවා ඇදෙනවා බැඳෙනවා. කොහො දැන් ඒව එකක්වත් නෑ. පෙර මගේ මනස ඒ පස්සේම හඹා යනවා. කොහො දැන්? දැන් නිදහස්. අනේ උපාදාන නිරෝධය සමාන්තර තේරෙනවා. එහෙනම් දකින්න උපාදාන නැතින බව නැහැ. භව නැතින જાති නැහැ. එහෙනම් මම මේකේ තිබ්බ කර්ම ක්ලේශය ඉවර කළා. උපාදානෙට හේතු වෙන අபிසංකාර විඥානය මට නැහැ. එහෙනම් ආයිති පුනර්භවය සඳහා උපාදාන කරපු දෙයක් නැත්නම් භවයක් නැහැ. මතු භවෙ නැහැ. භව නැත්නම් මතු જાතියක් හටගන්න යමක් තිබුණා හේතුව. ඒ හේතුව නිරෝධයි. එහෙනම් භව ඉවරයි. જાති ඉවරයි. එහෙනම් මේ අන්තිම જાතියයි මතු භවයක් જાතියක් මට නැහැ කියලා දැනගන්න. කවදා හරි ඔය නුවණ පහළ වෙනවා. ඒකනම් කර්මස්ථානිය වල. ඉතින් මේක අනිකායකින් ආධාරිලා කැගවකට හරියන්නේ ඔක වළඳක අපිටත් දැනගන්න කියලා හරියන්නේ නැහැ. දැනගන්න තමයි කිව්වේ. දැන් සෝසාහියෙන් වටන්න ඕනේ. වල්ලම ජය ගන්න ඕනේ. අනුන්ට ගෙනියන්න බෑ නිවන. Taman තේරුම් ගන්න ඕනේ මේ කියා දුන්නාම ඒක කරගන්න.